hello යාළුවනේ morning. ඉතින් ඔන්න මම අද ලස්සන traveling video එකක් අරගෙන ආවා. ඉතින් අද යන්නේ ලස්සන location එකක් වෙන්න. ඉතින් ටිකටම රැඳී ඉන්න. යමු. ඔන්න යාළුවනේ මම ලස්සන location එකක් පෙන්නන්නද? බලන්නකො මෙතන view point එක කොහොමද කියලා. ඉතින් යාළුවනේ බලන්නකො මේ තියෙන view point එක. මේ තියෙන ගස් ඔක්කොම තියෙන්නේ කුරුඳු. කන්ති ටික මෙතෙන් හොඳට පේනවා. යාළුවනේ ඔයාලට පේනවද? බල්ලෙන් අරහෙන් පේනවද? කන්තු ටික ලස්සනට. අතන පැත්තියකුත් තියෙනවා. අද නම් හැබැයි වැස්ස නැහැ. බලමු අපි උඩහටම ගිහිල්ලා යම් මාත් එක්ක. යාළුවනේ බලන්න මේ තියෙන්නේ ඔක්කොම කුරුඳු ගස්. තාම හැබැයි පැල. යාළුවනේ බලපු අය දන්නවා ගිය පාර මම පෙන්නපු view point එක එයාලට එතනත් අයිති. හැබැයි ඒ වගේම තව තැනක් තියෙනවා. ඔයාලා දන්නවනේ මං ගිය පාර කරේ ලීෆ් ඕල්වැල් හොටෙල් එක පිළිබඳව. ඉතින් එයාලටම අයිති පළතුරු වත්තක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ එක જાතියේ පළතුරු තියෙනවා. ඔයාලත් ඇවිල්ලා බලන්න. මේ ෆෝල්වැල් හොටෙල් එකට ආවොත් මෙතෙන්ට එන්න පුළුවන්. පාර හොඳට හදලා තියෙනවා වාහනයක් එන්න පුළුවන් විදිහට. ඉතින් ඇවිල්ලා බලන්න ලස්සන view point එකකුත් තියෙනවා මෙතන. පල්ලෙහා view එක හොඳට පේනවා. මම ඔයාලට තව උඩහට ගියාම පෙන්නන්න. ඉතින් මම අද තනියම නෙමෙයි යන්නේ. මා එක්ක තව යාළුවෙකුත් ඉන්නවා. එයාත් මා එක්ක යනවා. අපි යන් උඩහට. යන ගමන් කතා කරමු. මෙතන ලස්සනට view එක පේනවා පල්ලෙහා. අතන උඩහ කන්දකුත් තියෙනවා. අරෙන් පොඩ්ඩක් වැහැගෙන එන්නේ. අපි යන්කො ඉක්මනට. ඔව් ඔන්න අද අපි ආවේ දොඩාවත්ත view location එකට. යාළුවනේ අපි යන ගමන් ඉන්නේ මේ කුරුඳුවත්ත තව ඉස්සරහෙන් ඉවර වෙනවා. ඊළඟට තනිකර කැලෑවක් තියෙන්නේ. ඝන කැලෑවක්. යමු බලන්න ඉස්සරහට. මේක නම් එහෙම උඩ වාහන වලට එන්න බෑ. මේ දෙපැත්තෙම තියෙන්නේ කුරුඳු වගාව. යාළුවනේ මම ඉස්සෙල්ලා කිව්වේ අර කුරුඳු වගාව මෙතනින් ඉවර වෙනවා. ඒක මෙතෙන්ට විතරයි තියෙන්නේ. එතනින් එහාට තියෙන්නේ ඌක ඇලෑවක්.
මෙතන කඩයක් වගේ තියෙනවා. හැබැයි ඒක වහලා යමු බලන්න ඉස්සරහට. මෙතනින් තමයි කුරුසු වගාව විවර වෙන්නේ. අල්ලෙන් වලට පේන ලස්සන view එකක් පේනවා. මේක නා රබර් කෑල්ල ලොකු. යමුකෝ අපි ඉස්සරහ. ඔයාලට ඇහෙනවනේ සත්තු කෑ ගහනවා එනවා එක එක සත්තු ඉන්නවා මෙහි. අපි බලාගෙන යන්න. යාළුවනේ ඔයාලට පේනවද පල්ලෙහෙන් පේන ලස්සන view එක. අර ඈත කඳු වලට නම් ඒ පැත්තට වහිනවා. එතන උඩාරිය තියෙනවා. ඔයා වීඩියෝ එක නම් පේන්නේ නැහැ. සයිඩ් එක කොටස් පේනවා මෙන්න හරිනේ. අපි පල්ලෙහා මේ වගේ තව ලස්සන view තිබ්බොත් මම පෙන්නන්න අනිවාර්යයෙන්. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් දැම්ම ගිහින් subscribe කරන්න. යාළුවනේ මේ යන අතරමඟදී අපිට දියැලක් හම්බුණා. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක මම මේ උට් කරන්න උනා දියැලේ සද්දේ හින්දා. ඉතින් අපි යන අතරමඟදී ඉතින් ලස්සන view එකක් තියෙන ස්පොට් එකක් තමයි මෙතන. ඉතින් අපිව ගයිඩ් කරන් ගියේ මාමා තමයි උතන පෙන්නුවේ. හරි ලස්සනයි. ඉතින් යාළුවනේ මෙතන මේ වැලියල තැන්න කියන වසමේ විකුණුසිරිගම ප්‍රදේශයට ඉස්සර වතුරගත්ත ඇලක් කියලා තමයි කියන්නේ. බලන්නකෝ මම මෙතන පොඩි වීඩියෝ ක්ලිප් එකකින් ඔයාලට පෙන්නන්න ලස්සන වීඩියෝ එකක්. යාළුවනේ ඔයාලා දැක්ක නේද මම පෙන්නපු දියැල්ල. ඉතින් මේ වගේ කැලෑවල් ඇස්සේ ලස්සන දැන් තියෙනවා. ඉතින් මේවා ලංකාවේ හැංගිලා තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ තව පැරණි පන්සලක් තියෙනවා මෙහි. ඒක තමයි අපි බලන්න යන්නේ. ඉතින් අපි තනියෙන් නෙවෙයි යන්නේ. අපිත් එක්ක ගයිඩ් කරන් යන ඉසංක මාමත් ඉන්නවා. අපි යන්කු උඩහට. ඒ පැරණි පන්සලක් දැන් නම් වහලා තියෙන්නේ කවුරුත් නැහැ. අපි යන්කු. ඒ මාමේ කොච්චර කල්ද මේ පන්සල? මේ පන්සලේ අවුරුදු 100කට ඒ කියන්නේ ගොඩාක් කාල ඉස්සරට. ඒ කියන්නේ දැන් කවුරුත් යන්නේ එන්නේවත් නැහැ. පියන් ඉස්සරහට. කැලෑවක් තියෙන්නේ. පරහමු තියෙනවා. එක જાතියේ ගස් වර්ග තියෙනවා. මේ මාමා කිව්වා අපිට එතනින් උඩහට ගියාම ඔයාලා දන්නවා ඇති කොළඹ නෙළුම් කුල්න
මහ බැංකුව ඒ ටික පේනවා කියලා. බලමු. මම දැක්කොත් ඔයාලට වීඩියෝ එකක් විදියට ගේන්න. ඉතින් අර මං කිව්ව දියැල්ල මෙතනින් පල්ලෙහා තමයි තියෙන්නේ. යන් කොහොම ඉස්සරහට. ඒක වන්දක් තියෙන්නේ. මේක ලොකු කැලයක්. ඉතින් මා එක්ක මගේ යාළුවයි මාමයි පිටිපස්සෙන් එනවා. මේන්නේ ඉතින් ඔයාලට ඇහෙන්නේ නැති මාමා කියනවා අවුරුදු 100ක් පිටු වෙන්න මේ පන්සල පැරණි කියලා. ඉතින් හිතලා බලන්න අවුරුදු 100ක් කියන්නේ අපි ඉපදිලත් නැහනේ. ඉතින් දීලා මේ පන්සලට ගිහිල්ලා බලමු. ඉස්සරහට ගිහින් බලමු. මට පන්සලේ ඉස්සර අපිට තව දැනගන්න පුළුවන් ඒ ගියාට පස්සේ සම්දක් තියෙන තරණය කරන්න. යාළුවනේ මම ඔයාලට ඉස්සෙල්ලා දියැලක් පෙන්නුවා නේද? ඉතින් ඒක විතරක් නෙමෙයි මෙහි තියෙන දියැලි. ආව ඔය වගේ ලස්සන දියැලි තියෙනවා. මම ඉස්සරහට වීඩියෝස් වලින් ඔයාලට ගේන්නම්. නම් අපි ඉස්සරහට. යාළුවනේ අර මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වනේ පන්සලක් ගැන. මේ පන්සල තමයි මේ තියෙන්නේ. පන්සලක් කියන්නේ පොඩි පිළිම වහන්සේ කෙනෙක් ඇඩම් වල එහෙමයි හදලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ 1952 දැන් ගහලා තියෙනවා දිනේ. මේ තමයි ඉතින් යාළුවනේ මේ වගේ දේවල් ඉතින් කැලෑවට යනවා කියන්නේ තව කාලයක් ගියාට පස්සේ මේවා ඉතින් නටබුන් බවට තමයි පත් වෙන්නේ. පල්ලෙන් නිකන් විහාරයක් වගේ තියෙනවා. ඉතින් මම මේ වගේ කලින් වීඩියෝ එකේ ඔයාලා දකින්න ඇති ගල් පොත් එක හදලා තියෙන විහාරයක් පෙන්නුවා. ඉතින් මේ වගේ තිබ්බ තැනක් පෙන්නලා සමහරට මේ කාලයක් ඇද්දි ඉතින් ඒකත් අපි දන්නේ කැලෑවට යයිද කියලා. බලන්නකො පොඩි වීඩියෝ එකකින් මම මෙතන පෙන්නන්නම්.
හදපු පුද්ගලයාගේ අතේ ඇඟිලි සලකුණ මේ ගලේ ලකුණු කරලා දෙනවා. මම පෙන්නන්නේ ඇඟිලි සලකුණ තමයි. මේ පොඩි කාලේ තිබ්බ ඇඟිලි සලකුණ ඔය තියෙන උඩින් ඔය පෙන්නන්නේ. ඉක්වතක ඇඟිලි සලකුණ. මම වර්ෂේ දාලා දෙන එක පැහැදිලි නෑ හරියට. විහාරයේ ඉතලා කියන්නේ 1952 වර්ෂයේ තමයි. යාළුවනේ මේ වීඩියෝ ක්ලිප් එකේ කැමරාව තියලා බැලුවට වැඩක් වුණේ නැහැ. ඇතුළේ පෙනුනේ නැහැ. ඉතින් එච්චරටම කරවලයි. ඉතින් කොහොමද යාළුවනේ අද ගෙනා බ්ලොග් එක මං හිතනවා හොඳ ඇති කියලා. ඉතින් මේ වගේ තවත් ලස්සන තැන් පෙන්නගෙන මම ඉක්මනට වීඩියෝ එකකින් එනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. මම travel with Nirmal Sri Lanka.